හැමෝටම වෙල්කම්. ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ සැලෙන්ඩ්‍රිනා ද සේලා කියන ගේම් එක. හරි ඉතින් මම අද හાર્ඩ් මෝඩ් දාලා ප්ලේ කරේ. අපිට ඉතින් මේකේ තියෙන්නේ පොත් 8ක් හොයාගන්න. හරි මම එක පොතක් හොයාගත්තා. යතුරුකුත් අපිට හම්බුණා. හරි මම දොර අරගෙන ඉස්සරහටම ගියා. ඊට පස්සේ මොන හරි තියෙනවා තියලා මේක ඇරලා බලද්දි මුකුත් තිබ්බේ නෑ. ඊට පස්සේ මගේ ඉස්සරහ තිබ්බ තව දොරක් අරගෙන ඉස්සරහට ගියාම තව දොරක් හම්බුණා. ඊට පස්සේ ඒක ඇරලා බලද්දි ඒකේ මුකුත් තිබ්බේ නැහැ. ඊට පස්සේ තව දොරක් හම්බුණා. ඒක ඇරලා බලද්දි තව දොරවල් ගොඩක් හම්බුණා. ඊට පස්සේ මම කාමරයකට ගියා. ඒකේ පොතක් තිබෙන්නේ නැහැ. ඊට පස්සේ මම තව කාමරයකට ගියාට පස්සේ ඒකේ තිබ්බ පුටුවක්. ඒ පුටුව වලින් වැඩක් නැහැ. පොතක් ඕනේ. පොත් 8ක්. තව 7යි අපිට පොත් ඕනේ. ඊට පස්සේ බිම තිබිලා අපිට පොතක් හම්බුණා. එතකොට පොත් 2යි අපිට තව ඕනේ 6යි. ඊට පස්සේ තව කාමරයකට ගියා. ඊට පස්සේ ආයේ ගියා තව කාමරයකට. ඒකෙත් පුටුවක් තිබ්බා. පුටුවක් විතරයි ඒකෙත් තිබ්බේ. පොතක් හම්බුන්නේ නැහැ. තාම එක යතුරක් අපේ අතේ තියෙනවා. ඒ යතුරත් අපි පාවිච්චි කරා. ඊට පස්සේ ඒකේ ඇතුලේ මොකුත් තිබ්බේ නැහැ. අපරාධී දුර ඇරියේ. පස්සේ මතක් වුණේ අපරාධී කියලා. කවුරු දන්නේ? අප්පා දෙක නේද ගායිස්. ඔන්න සැලෙන්ඩ්‍රිනා ආවා. පොත් දෙයක් හොයාගත්තට පස්සේ තමයි සැලෙන්ඩ්‍රිනා ආවේ. ෆ්ලැන්ඩ්‍රිනා හරි මොකා හරි. හරි ඉතින් ඊට පස්සේ මම ඉස්සරහට ගියා. හිමීට ඉස්සරහට ගියාම මම අර පොදරවල් ටිකක් හම්බුණා. ඊට පස්සේ මම අරපුනේ දොරක් හම්බෙලා ඒකෙන් ඇතුළට ගිහිල්ලා තව දොරකින් ඇතුළුණා. ඒ මුකුත් තිබ්බේ නැහැ. ඊට පස්සේ අනිත් දොරට ගියා. අනිත් දොරෙත් මුකුත් තිබ්බේ නැහැ. ඊට පස්සේ මම ආයෙ ඇවිදගෙන ගිහිල්ලා මට මගහැරිච්ච පොතක් හම්බුණා. ඒක අරගෙන තාම අපිට පොත් 3යි තව 7යි නෙමෙයි 7ක් නෙමෙයි තව ඕනේ 5යි. පොත් 5 හොයන්න ගිහලා තව දොරකින් මම ඇතුළට ගියා. ඉස්සරහට ගිහිල්ලා තව දොරක් හම්බුණා. ඒකෙන් ගියාම තව පොතක් හම්බුණා. තව පොතක් හම්බුණා. ඒ දොර ලොක් කියලා වෙන්න. තව අපිට ඕනේ පොත් 4යි. ඒ 4 හොයාගත්තාම ඉතින් ගේම් එක ඉවරයි. ඉතින් මේ පොත් 4ත් හොයාගමු. හොයාගන්නවා කියලා හිතාගෙන මම ගියාම තව කබඩ් එකේ තිබිලා යතුරක් හම්බුණා. ඒකෙන් අර ලොක් වෙච්ච දොර අරින්න පුළුවන් කියලා මතක් කියලා ආයෙ පිටිපස්සට දුවන් ගියා. ඒම දුවන් ගියාම නිකම් මට තේරුණා යා අතරමං වෙලා වගේ කියලා. ඒ උනාට සැලුන්නේ නැහැ. ඔළුව හැරිච්ච අතේ ගියා. වාහන යනවා ගණන් ගන්න එපා ගායිස්. මේ මම ගේම් එක රෙකෝඩ් කරාට පස්සේ තමයි සවුන්ඩ් දෙන්නේ. හරි ඊට පස්සේ දොරක් තව හම්බුණා. ඒක අරගෙන ගියා. අනේ මන් දන්නේ කොහෙ යනවද කියලා. දොරවල් ගොඩයි මේ ගේම් එකේ. හැමතැනම බැලුවොත් දොරක් අන්න ලොක් වෙච්ච දොරක් හම්බුණා. ඒක ඇතුළට ගියාම টয়ලට් එකක් අප්පා. টয়ලට් එකට ගියාම අපිට සැලෙන්ඩ්‍රිනා හම්බුණා. එයා টয়ලට් එකට ආවම ඇයි ආවි කියලා මට තාම හිතා ගන්න බෑ. ඊට පස්සේ টয়ලට් එකේ තිබිලා යතුරක් හම්බුණා. කවුද මේ টয়ලට් එක ඇස්සේ යතුරු දාන එක්කිනා? හරි මාන්දවිකයි. හරි වෙන වැඩක් නැහැ. අපි යමු. හොඳට සෝදිසියෙන් ගියාම තව පොතක් ඇති කියලා. ඒ උනාට පොතක් නම් හම්බුන්නේ නැහැ. ඊට පස්සේ තව කාමරෙක ගිහිල්ලා ලාච්චුවක් කරලා බැලුවා. ඒකෙ මුකුත් තිබ්බේ නැහැ. ඊට පස්සේ දිලිසෙන දෙයක් දැකලා ඒ පැත්තට ගියාම යතුරක් හම්බුණා. හරි ආයේ කාමරෙකට ගියා. මේකේ මුකුත් තිබ්බේ නැහැ. ඊට පස්සේ බිම තිබිලා පොතක් හම්බුණා. කවුද දන්නේ බිම පොත් දාන්නේ? බිම පොත් දාන්න හොඳ නැහැ. ඉගෙනගෙන නැද්ද මන් දන්නේ මේවා මේ මිනිස්සු. අනේ ඊට පස්සේ අපිට තව පොත් ඕනේ කීය? පොත් ඕනේ 3යි තව. ඒ 3 හොයාගත්තාම ගේම් එක ක්ලෝස්. ඒ 3 නම් nothing. දැක්කනේ තව 6ක් හම්බුණා. නෑ 6ක් නෙවෙයි 1යි හම්බුනේ. ඒකත් එක 6ක් වුණා. තව ඕනේ පොත් 2යි. හරි ඒ පොත් 2 හොයන් ගියා මම ඉදිරියට. කරුවලයි මට ටිකක් ඇස් පේන්නේ නෑ. ඒවට සැලෙන්නේ නෑ. කන්නඩියක් හරි දාගන්න බැරි ඊට පස්සේ. ඊට පස්සේ ලොකු දොරක් ඇරියා. ඊට පස්සේ සැලෙන්ඩ්‍රිනා ඇවිල්ලා මට වද දෙනවා. අයියෝ මොකද්ද මන් දන්නේ වුණා. ඒක සැරේ කැරකිල්ල වගේ තාවේ වෙලේ. ඒවට ගණන් ගන්න නැතුව මම ගියා. ගණන් ගත්තේ නැහැ කිව්වට හිනට ගණන් ගත්තා. ගණන් ගත්තා වුණාට අපි සැලුන්නේ නැහැ. ඊට පස්සේ මට සැලෙන්ඩ්‍රිනාගේ ෆොටෝ එකක් ළඟ තිබිලා යතුරක් හම්බුණා. එතකොට අපිට යතුරු 2යි. යතුරු 2කින් අපිට එක යතුරක් ඇරිය ගමන් සැලෙන්ඩ්‍රිනා ඇවිල්ලා කණේ පාරක් දුකේද ගැහුවා. පවුමීකා. හරි ඉතින් අපිට පොත් 8 හම්බුණා. ඒකද කොහෙද කණේ පාරක් ගහලා ගියේ. හරි ඉතින් මේ ගේම් එකේ අවසාන තුට්ට යන්නේ
අපි ඔන්න එහෙනම් සැලෙන්ඩ්‍රිනා ගේම් එකත් ඉවර කරන්න යන්නේ. එක්සිට් එකෙන් අයින් වුණා. හරි වෙන්න සැලෙන්ඩ්‍රිනාට පිස්සු හැදිලා වගේ කෑ ගහන්න ගත්තා. මං මේව ගණන් ගත්තේ නෑ. පව් කියලාවත් කිව්වේ නෑ. හරි ඉතින් මම අද්දර ගිහින් එන්නම් එහෙනම්. මම තව වීඩියෝ ගේන්න. හැමෝටම ගුඩ් බයි.